රසම රසයි දැක්කම තැන ගෑවිච්චි තැන ගන්න එතන මාළු කාරියක් ඔන්න හද පටගම් මේක ඉතින් ඕන අපි බලමාලු තමයි ගත්තේ තල් එකක විදිී මාළුවර්ක අයිතා ගන්න පුළ ඉති මේක මේ බාල තාලපත් කෙරවල්ලා නමන කිව ගන්න පුලෝ මේක නං ඉතින් සාමාන්‍ය අපිට පිටරටකදී මං ඉස්සල්ලගෙනගේ පිටරටකදී හම්බුවෙන ටිකක් දන්නද අල්ලලා පිපරිස් කල්ලා තියලායි පිරිසරපු ගත්ත මාළු එකක් ඉතින් කෑලි සාමාන්‍යෙන් අංකල කාමාරෝය කෑලිලින් කපා ගත්තාම මස් එකට පහය කල්ල වැඩි මාළුකට එම කපාගෙන වැඩේ පටන්ගමු අසාවාසී කොරක සාගම්පිරිස් ඔන්න මේක ලුන්ඩියකුත් දාගන්න ඉති මේ හොඳට පේස්ට් එක දැන් මේ කළාට පස්සේ ලුන්ටියකුත් එකතු කරගත්තා බලන්න පොඩ්ඩ මික්ස් කරලා මේක මුකුත් මේ වෙන්නේ නැහැ රස ලුණු රස පොඩ්ඩක් බලලා තමයි මදි නම් තාම පොඩ්ඩක් දාලා අද ගණකම් මම දැක්ක රස පොඩ්ඩක් බලනවා කොහොමද කියලා මදි නම් තව ටිකක් දාගන්නවා ඊට පස්සේ ඉතින් මේක එකතු කරලා කම්බිස් මේ පේස්ට් එක මේකට තියෙන මාළු ටික ඔබවලා තියන්න. ඉතින් වැඩි පාවිච්චි කරන්නේ මම මෙන්න මේක. මේ තියෙන්නේ කරපිංචා. කරපිංචාත් අපිට මේකට ගොඩක් ඕන වෙනවා. කරපිංචා සාමාන්‍යයෙන් මේ තියෙන ග්‍රෑම් 50කටත් වැඩි ප්‍රමාණයක් දාලා තමයි මම මේක හදලා තින්නේ. ඉතින් කරපිංචා ටික තියලා තමන් ගන්න භාජනය remove කරලා ඊට පස්සේ මාළු ටික අර පේස්ට් එකේ දාලා ඔබලා කරපිංචා ටික උඩින් තියනවා. මේක පුදුම රස මාළු මේකක්. ඉතින් සාමාන්‍ය විදිහට ටිකක් තියලා බලන්න මම දැන් කින්නේ මම ටිකක් මේ ඔබලා තියලා තමයි මේක හදන්නේ ඊළඟට
ඊළඟට අපි කරන්නේ මේක ඔබලා තියලා ඊට පස්සේ මේ ඉතුරු මේවා ටික මේකටම දාලා උඩින් දාලා හිමීට තියලා උයන එක තමයි කරන්නේ. දැන් මේ කරන්නේ ඉතුරුලා තියෙන පේස්ට් එක උඩින් දා ගන්නවා. අපේ තියෙන මාළු ටිකට දාගන්න එක තමයි කරන්නේ. ඉතින් මම මේකට ග්‍රෑම් 600ක 700ක ලොකු ප්‍රමාණයක් තමයි අරගත්තේ. ඉතින් තමන්ට පොඩි ප්‍රමාණයක් ගන්නවා නම් අඩුවෙන් අරගෙන ඉතුරු අඩුවෙන් අර අපි කරපු කරපිංචා ගොරක එහෙම අඩුවෙන් ගන්න පුළුවන්. කොහොමද මේකේ ප්‍රධානම දේ මාළු කොරක කරපිංච සහ ලුණු සහ ගම්බිරිස් කියන ටික තමයි මේකේ ප්‍රධානම අමුද්‍රව්‍ය. මේ ටික ඇරෙන්න වෙන ලොකුවට දාන්න දෙයක් නැහැ. ඉතින් මේක තියලා තියෙන එක තමයි ඊට පස්සේ අපි කරේ. කොහොම තියෙන ඉතුරු වාජනෙත් හොදලා ඉතුරු ටිකත් එක්ක අපි ඒ ටික දාලා තියලා තියෙන එක තමයි කළේ. ඊට පස්සේ පැය කීපයකට පස්සේ තියලා ගත්තාම රස මේ උරාගෙන තියෙනවා. ඊට පස්සේ තමයි හොයන්න ගන්න. ඉතින් සමහරවිට මේක දවසක් විතර තියාගන්න පුළුවන්. එහෙම නැත්නම් පැය කීපයක් තියාගන්න පුළුවන්. සමහරවිට ඒ වෙලෙම හොයන්නත් පුළුවන්. ඉතින් මේක මම කිව්වේ තියලා උයනකොට ගොඩක් රසයි. ඉතින් ඊට වැඩි අඩුවෙන් මේක කරනකොට තව ටිකක් රස වෙනස් ආකාරයට තමයි එන්නේ. ඉතින් ඊට පස්සේ උඩින් තවත් ප්‍රමාණයක් කරපිංචා. මේකේ අපි කිව්වේ කරපිංචත් ප්‍රධානම අමුද්‍රව්‍යයක්. ඉතින් මේකේ සාමාන්‍යයෙන් එන විදිය තමයි මේක වැඩි මික්ස් කරන්නේ නැහැ. ඊළඟට කරපිංච ටික අපි නිකන් මේක මදගින්නේ වගේ උයන්නේ. ගොඩක් කරලා උයලා මේ කරපිංච ටික ඇතුලේ හොඳට නිකන් කර වෙන්න වගේ වදිනවා මාළු වටත් එක්ක. ඉතින් ඒ වැදුනාම තමයි මේකේ රසය එන්නේ. ඒතකොට කර වෙච්ච ඒ ඇලිච්ච රසය මාළුවටත් එක්ක වදිනවා. හොඳට මාළුවගේ මේ එක අපිට ගොඩක් කාලට මේ අපි උයන භාජනෙට මෙව් වෙන්නේ නැහැ. ඉතින් ඒක තමයි තියෙන වෙනස. මම මේ එක්ස්ට්‍රා දේවල්ට මේවම අපි කියන්නේ අර තියෙනවා නම් දාන්න උන්නක් දාන්න. මිරිස් කරල් කීපයකුත් මිරිස් කරල් කීපයකුත් දාගත්තා. සමහර අය මිරිස් දාලා කන්න කැමති, සමහර අය කන්න කැමති නැහැ. ඉතින් ඒකින්ද ඒකත් අදාළ වෙන්නේ නැහැ. ඉතින් ඒක එක්කෙනාට අනුව තමයි ඒකත් අදාළ වෙන්නේ. කොහොමද පැය ඊට පස්සේ මම උයන්න ගත්තා. පැය දෙකක් විතර තියලා ඊළඟට ඉතින් මේක වැඩි මික්ස් කරන්නේ අපි කලවම් කරන්නේ අපි මේ විදිහට මේ පොඩි කලවම් කිරීමක් තමයි කරන්නේ. ගොඩක් අර වතුර ටික බහින්න චුට්ටක් ඉඩ සලසන එක තමයි කරන්නේ. ස්ම ටික ටික අඩු වෙන්න
මද ගින්දරේ තමයි යන්න ඕනේ. සාමාන්‍ය මීඩියම් හීට් එකේ. ඉතින් කරගෙන යන්න බලන්න රස ගොඩක් හොඳට එනවා. මේක කල් තියාගන්න පුළුවන්. අනිත් එක ප්‍රිම කාලයක් තියාගන්න පුළුවන්. ෆ්‍රිජ් එක නම් මම හිතන්නේ සාමාන්‍යයෙන් හොඳට හින්දලා ඉවුවාම මාසයක් දෙකක් වුණත් තියාගන්න පුළුවන් බය නැතුව. එළිය තියලත් ඉතින් සාමාන්‍යයෙන් මම යන්නේ අයිස්ලන්ඩ් වල ඉඳන් මට මේ තියාගන්න පුළුවන් එළිය තියලා වුණත් සතියක් දෙකක් වුණත් හොඳට හින්දලා තිබ්බාම කිසිම දෙයක් වෙන්නේ නැහැ. මොකද අපේ තියෙන කාලගුණේ ගොඩක් සීත කාලගුණයක්. කෑම එච්චර එහෙම එළිය තිබ්බට නරක වෙන ගතියක් එන්නේ නැහැ. ඉතින් බලන්න බලලා ඉවරලා අපි මම ඉස්සෙල්ලා කිව්වා වගේ ලොකුවට මේක මික්ස් කරන්න අමතක කරන්න නැතුව බලන්න අපිත් එක්ක දිගටම රැඳිලා ඉන්න subscribe කරන්න. මම ඔක කාලෙකින් වීඩියෝ එකක් දාන්න බැලුවා මගේ තිබිච්ච විභාගයක් හින්දා. ඒ හින්දා මම මේක ඊටාම හිමීට තමයි උයන්නේ. ඒක තමයි පේන්නේ. ගොඩක් හයියෙන් උතුරන්නේ නැහැ, නටන්නේ නැහැ. හිමීට වැඩේ කරනවා. පොඩ්ඩක් හොලෝන එක තමයි කරන්නේ. වහලා තියලා පොඩ හොලෝන එක තමයි වැඩිපුරම කරන්නේ. ඉතින් මම කිව්වාගේ subscribe කරන්න අමතක කරන්න එපා. දිගටම රැඳිලා ඉන්න. දිගටම රැඳිලා අපි අලුතෙන් අපි හදන අලුත්ම වීඩියෝ බලා ගන්න පුළුවන්. කිසිම මේකක් නැහැ. අනිවාර්යෙන් මේක මොකද නිකන් අහිතකර අමුද්‍රව්‍ය දාලා නෙමෙයි අපි හදන්නේ. කිසිම දෙයක් ඔක්කොම ගෙදර හදාගත්ත දේවල්, ගෙදරින් මෙහෙ කරගත්ත මික්ස් කරගත්ත දේවල්, කොයි එක MSG යනම එකතු කරන්නේ නැති ඒවා. ඉතින් අනිවාර්යෙන් රසය සහ ගුණය මේව කරන්න තියෙනවා. මොකද ගොඩක් අපි ශනිකව දෙයක් හදන්න ගියාම ගොඩක් වෙලාවට එක සුප් කැට ආරම මේවා දාලා තමයි හදන්නේ. ඒවෙන් ශරීරයට වෙන හානිය වෙනත් රසයක් එන්නේ. ඒ සම්පූර්ණ හරි රසය එන්නේ. දැන් ගොඩක් වෙලාවට මාළුවෙක් විතර ඉවරයි. අපි මේකට දෙහිදීකුත් එකතු කරගත්තා. ඉතින් මේ ගානට ස්මෘති විත් තමයි අපි ගන්න. තව උන්න තව ටිකක් ඉස්මාඩු කරන්න පුළුවන්. දැන් අපි ලිපණි වල වැත්ත කරලා දෙහි ටික දාගත්තා. ඊළඟට මගේ තවත් ටිකක් ඉස්මාඩු කරගන්න පුළුවන්. ඔන්නම්. එහෙම නැත්නම් මේ ගානට තියලා ගන්නත් පුළුවන්. එහෙනම් ඉතින් හැමෝටම ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. නැවත වීඩියෝ එකේ හමු.